මත්ද්‍රව්‍යයක් වෙන්නට පුළුවන්, මත් පැන් වෙන්නට පුළුවන්, තුම් වැටියක් වන්නට පුළුවන්. ඔය බලාපොරොත්තු වන්නා වූ ඒ සැනසීම ශරීරයේ ඇතුලෙන් ඇත්තටම ලැබෙනවද? නැත්නම් අපි ඕව පාවිච්චි කරලා පස්සේ මොන වගේ විපර්යාසයක් අපේ ඇතුලෙන් වෙනවද? සාමාන්‍ය මෙහෙමයි. අපි ගත්තොත් එහෙනම් මිනිස්සු අපි හැමෝම කැමති සතුටින් ඉන්න. මේ මත්ද්‍රව්‍ය වල සතුටක් තියෙනවා. හරි? අපි සතුටින් ඉන්නවා කියන්නේ අපි සාමාන්‍ය අපේ මොලේ වැඩ කරන විදිහ තමයි අපේ සමහර අපේ මොලේ සමහර කෙමිකල් ආපහම රසායන ද්‍රව්‍ය ආපහම අපිට සතුටක් දැනෙනවා. විශේෂයෙන් ඩොපමින්, ඔක්සිටොසින් වගේ හෝමෝන්. මේක වැඩි වෙනකොට සතුට දැනෙනවා, මේක අඩු වෙනකොට සාමාන්‍ය අපිට කාංසාව ටිකක් කම්මැලිකම වගේ දැනෙනවා. මේක එක ප්‍රශස්ත මට්ටමක් ඇතුලේ වැඩිවීම අඩුවීම ක්‍රමානුකූලව සිද්ධ වෙන එක තමයි වෙන්නේ. එතකොට අපිට සමහරවල් සතුටේ අපිට සමහරවල් ටේක් එකක් බීපුවම සතුටුයි. කෑමක් කාපුවම සතුටුයි. යාළුවෙක් හම්බෙලා කතා කරපුවම සතුටුයි. ඒ කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි සතුට වෙන විදිහ. ඔව්. සින්දුවක් අහපුවම සතුටු වෙන්න පුළුවන්. මේ වගේ අපි නොයෙකුත් ක්‍රමවලට මේ සාමාන්‍ය ජීවිතේ අපි එහෙමයි සතුටු වෙන්නේ. ඒක තමයි මිනිසාගේ අවුරුදු ගාණක් ඉඳලා ජීවත් වුණු අපේ මොලේ වැඩ කරන සාමාන්‍ය සතුටු වීම සහ අනිත් අවස්ථාවේ ජීවත් වෙන විදිය. මේ අපේ ඩොපමින් විශේෂයෙන්ම ඩොපමින් සාන්ද්‍රණය හැටියට තමයි මේක තීරණය වෙන්නේ. හැබැයි මේ මත්ද්‍රව්‍ය ගත්තාම වෙන දේ තමයි නැත්තම් අපි සිගරට් එකක් බිව්වොත් වෙන දෙයක් ගන්නකොට මේ ඩොපමින් සාන්ද්‍රණය එකපාරට වැඩි අගයකට යනවා. ඒක සාමාන්‍යගේ 40ක් වගේ අපි නිකන් හිතුවොත් සිගරට් එකක් වගේ බිව්වොත් මේක 50කට වගේ යනවා. ඇල්කොහොල් ටිකක් ගත්තොත් මේක 70කට 80කට වගේ යනවා. එතකොට මේ ඩොපමින් සාන්ද්‍රණය වැඩි වෙනකොට තියෙන අපිට සතුටක් දැනෙනවා. මේක අඩු වෙනකොට දුකක් වගේ දැනෙනවා. ඒක හැබැයි සාමාන්‍ය දේවල් වලදී වෙන්නේ මේක નિયમિત පරාසය තුල ප්‍රශස්ත මට්ටම තුල තමයි උච්චාවචනය වෙන්නේ. නමුත් මත්ද්‍රව්‍යයක් ගත්තහම වෙන දේ තමයි මේක ඕනවට වඩා ලොකු ඩොපමින් සාන්ද්‍රණයක් අපිට ශ්‍රාවය වෙනවා මේ අපේ කුඩා මොලේට. දැන් මේ කුඩා මොලේට මේක මේ වුණා අපිට ලොකු සතුටක් ඒ වෙලාවට දැනෙනවා. ලොකු අපි කියන හයි එකක් ආවයි කියලා ඇල්කොහොල් මේ ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙච්ච අය ලොකු හයි එකක් ගන්න. නැත්තම් සතුටක් ගන්න මේක වෙනවා. මේක සාමාන්‍ය අපි සෙක්ස් කරලා ගන්න සතුටටත් වැඩි සතුටක්. ඒක අපේ මොලේ හැටි තමයි හැම වෙලාවෙම අපි ජීව විද්‍යාත්මකව වෙලා තියෙන දේ තමයි අපි හොයන්නම මේ හයි ඩොපමින් සාන්ද්‍රණය. ඒ නිසා තමයි අපි සමහර දේවල් වල වැඩි ආශාවක් තියෙන්නේ. දැන් මත්ද්‍රව්‍යයෙන් ඒ වගේ වැඩි සාන්ද්‍රණයක් ආවට පස්සේ අපිට හිතෙන්නේ අපේ මොලේ අඳුරගන්නේ සතුටු වෙන්න පුළුවන් දේ ඒක තමයි කියලා. තියෙන ගැටලුව ඒක නෙමෙයි. මේ සාන්ද්‍රණය තියෙන මත්ද්‍රව්‍ය වල මොලේ නැත්තම් අපේ රුධිරය තුල ඒ සාන්ද්‍රණය තියෙනකන් විතරයි. ඊට පස්සේ මේක අඩු පැත්තට වැටෙනවා. ඒ වැටෙනකොට වැටෙන්නේ සාමාන්‍ය තිබ්බ ප්‍රමාණයටත් වඩා පහළට වැඩි වෙලාවක් පවතිනවා. මේ පහළ තියෙන්නේ මොකද්ද? දුක. කනස්සල්, ડિප්‍රෙෂන් එක. ඊට පස්සේ ශරීරයේ වේදනාව. ඒ අර තිබ්බ සතුට මේක නැහැ. ඊට පස්සේ අපිට ආපහු නෝමල් තත්ත්වෙට එන්න, සාමාන්‍ය තත්ත්වෙට එන්න ආපහු අපිට අර මත්ද්‍රව්‍ය භාවිතා කරන්න වෙනවා. ඒතකොට කාලෙත් එක්ක වෙන්නේ අපිට අර අවශ්‍ය හයි එක නැත්තම් අපි අවශ්‍ය ස්ටිමියුලේෂන් එක උද්දීපනය ගන්න වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ගන්න ඕනේ. ඒ වගේ මේ ගන්නවත් එක්කම පහළට යන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඉස්සලා අපි සාමාන්‍ය කියන්නේ ඒගොල්ලෝ අපි ගත්තේ ආතල් එකට ගත්තේ ડોක්ටර් දැන් අපි ගන්නේ සික් එකට. එහෙම තමයි සාමාන්‍ය භාවිත ඒගොල්ලෝ කියන්නේ. දැන් නොගෙන ඉන්න බෑ. ඒ ශාරීරික වේදනාව, නිින්ද යන්නේ, කනස්සල්ල, ડિප්‍රෙෂන් එක, බඩ කැක්කුම වෙනවා, නොයෙකුත් ආබාධ එනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හරිම අමාරුයි.